පින්ගන්න බලාගෙන ඉන්න ප්‍රේතයන් ගැන කියවෙන තිරෝකුඩ්ඩ සූත්‍රය. තිරෝකුඩ්ඩේසු තිට්ඨಂತಿ සන්දිසිංහාට කේසුච ද්වාරබාහසු තිට්ඨಂತಿ ආගන්තුවාන සකංගරං. මියගිය ඥාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ Taman කලින් හිටපු ගෙවල් වලට ආයෙමත් එනවා. ඇවිදින් විත්තියෙන් එහා පැත්තේ දොර මුල්ලෙත් විත්තිය මුල්ලෙත් හතර මං හන්දි වලත් ඉන්නවා. වහූතේ අන්නපානම්හි කජ්ජබුංචේ උපට්ඨිතේ නතේසං කෝචි සරති සත්තානං කම්මපච්චය. ගෙවල් වල උදවිය හොඳට කෑම බීම හදාගෙන කාලා බීලා ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් වුන්ව මතක් වෙන්නේ නැහැ. ඒවං දදන්ති ඥාතිනම් යේ හොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කපියං පාන භෝජනං. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට කැපසරුක් විදිහට පිරිසිදුව ප්‍රණීත විදිහට දානි හදලා ඒ ඥාතීන්ගේ නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. ඉබ්බෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේච තත්ත සමාගන්තුවා ඥාතිපේතා සමාගතා. අපගේ පරලොව ගිය ඥාතීන්ට මේ පින අයිති වෙත්වා. ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා කියලා පින් දෙනකොට එතැනට ඒ මිය පරලොව ගිය ඥාති ප්‍රේතයෝ රැස් වෙනවා. වහූතේ අන්නපානම්හි සක්කච්ඡං අනුමෝදරේ චිරං ජීවන්තු නොඥාති යේසං හේතු ලබාමසේ අමහාකං චකතා පූජා දායකා චානිප්පල. හොඳට දන් පෙන් පූජා කරලා ඒ පින් අනුමෝදන් කරනකොට අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා. වුන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුණා නෙව. අපටත් පූජාවන් ලැබුණා නෙව කියලා ඒ ඥාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වෙන්නේ නැහැ. නහි තත්තකසියත්ති මූරක්කෙත්ත නවිජ්ජති වනිජ්ජාතාදීසි නත්ති හිරඤ්ඤේන කයාක්කයං හිතෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතාතහින්. ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නැහැ. ගව පාලනයක් නැහැ. වෙලහෙල නාමකුත් නැහැ. රන් රිදි මිල මුදල් ගනුදෙනුවකුත් නැහැ. කලුරිය කරලා ප්‍රේත ලෝකයේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නේ. උන්න මේ උදකම් වට්ටම් යතා නින්නං පවත්තති ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. ඒක උස් බිමකට වැටුණ ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලෝක ඥාතීන් විසින් දෙන පින් වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නේ. යතා වාරිවහා පූර්ණං පරිපූර්ණති සාගරං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. ඒ වගේම මහ ගංගා කුලා ඇල දොළ වලින් රැස් වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගේ මිනිස් ලෝක ඥාතීන් විසින් දෙන පින් වලින් තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නේ. අදාසි මේ අකාසි මේ ඥාති මිත්ත සකාචමේ පේතානං දක්ඛිනං දජ්ජා උබ්බේ කතම නුස්සරං. ඒ ඥාතීන් ජීවත් වෙලා ඉන්න කාලේ මට මේ දේවල් දීලා තියෙනවා. මට මේ උපකාර කරලා තියෙනවා. මේ අය මගේ ඥාති මිත්‍රයෝ. මේ අය මගේ යාළුවෝ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කරගෙන පින් දෙන්න ඕන. නහි රුන්නම්ව සෝකෝ වායාචඤ්ඤ පරිදේවන නතං පේතානමත්තාය ඒවං තිට්ඨಂತಿ ඥාතයෝ. අඩලා වැඩක් නැහැ. ශෝක වෙලා වැඩක් නැහැ. වෙන වැළපීමක් කරලා වැඩක් නැහැ. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා. අයං කෝදක්කිනා දින්නා සංගමහි සුප්පතිට්ඨිතා දීඝරත්තං හිතායස්ස ඨානසෝ උපකප්පති. බිම්බිසාර රජතුමනි ඔබ අද Tamanගේ මියගිය ඥාතීන් උදෙසා මේ දාණය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දාණය යහපත් ලෙස පිනෙහි පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිත සුව පිණිස හේතු වෙනවා. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් ලැබෙනවා. සෝ ඥාති ධම්මෝ චායන් නිදස්සිතෝ පේතාන පූජා චකතා උලාරා බලංච බික්ඛූනම නුප්පදින්නම් තුන්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකම්. මේක හොඳ ඥාති ධර්මයක්. හොඳ ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. වික්ෂු සංඝයාට ශක්තියක් ලබා දුන්නා වෙනවා. රජතුමනි ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතු වෙන මහත් පිනක් රැස් කරගත්තා. මෙවැනි තවත් වීඩියෝ නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න.